Wow. ඒක නම් nice ආ. Hello guys, කොහොමද ඉතින් ඔයාලා? අද අපි යන්නේ ලංකාවේ තියෙන ලස්සනම ඇල්ල බලන්න. ඒ තමයි බෝඹුරු ඇල්ල. අපිට මේ පාරේ යන්න තියෙනවා කිලෝමීටර් 2ක්. ඒකටම තියෙන්නේ වගාවක්. ඉතින් බෝඹුරු ඇල්ල කියලා කියන්නේ ඌව පළාතත් මධ්‍යම පළාතත් අතර තියෙන ලස්සනම දිය ඇල්ලක්. ලංකාවේ තියෙන ලස්සනම දිය ඇල්ල. ඉස්සෙල්ලාම අපි ටිකට් එකක් ගන්න ඕනේ. ඇල්ල බලන්න යන ටිකට් එකක් ගන්න ඕනේ. ඉස්සරහට තියෙන ටිකට් කවුන්ටර් එක. අපි එකෙන් ටිකට් එකක් ගන්න නැහැ. හරි guys, අපි ටිකට් එකක් ගත්තා. ටිකට් එක නම් ඉන්නේ රුපියල් 100යි. අපිට දැන් තියෙන්නේ ඇල්ල බලන්න යන්න. කෑම කඩ රෙස්ටුරන්ට් හැම දේම ඉතින් මේක ඇතුලේ තියෙනවා. පේරවැල්ල ඇල්ල එහෙමත් නැත්නම් බෝඹුරු ඇල්ල කියලා කියන්නේ ඓතිහාසික වටිනාකමකින් සමන්විත ලස්සන දිය ඇල්ලක්. ඒකේ තියෙන ඉතිහාස කතාව ගත්තොත් රාවණ රජතුමා සීතා දේවිය හංගන් හිටපු තැනක් විදිහට මේක හඳුන්වනවා. මේ අවට ප්‍රදේශය. මේ ඇල්ලේ තියෙන විශේෂත්වය තමයි මේක තනි දිය ඇල්ලක් නෙවෙයි. දිය ඇලි 10ක විතර එකතුවක්. පොඩි පොඩි දිය ඇලි 10 හෝ ඊට වැඩි ගානක එකතුවක්. ඒකයි මේක ඇත්තටම විශේෂ. දැන් මං ඉන්නේ ඇල්ල පේනමානේ. ඔයාලට පේනවා ඇති. උඩින් පේනවා. අපිට තව පොඩි දුරයි තියෙන්නේ. අපි දැන් ඉන්නේ ඇල්ල කිට්ටුවම වගේ. තව මං හිතන්නේ පොඩි දුරයි අපිට යන්න තියෙන්නේ. නැගිල්ලක් තමයි තියෙන්නේ. ආයිස් අපිට ඇල්ල පේනවා. ඔයාලට පේනවා ඇති ඇල්ල. තව අපිට තියෙන්නේ පොඩි දුරයි. පියන් ඒ ටික. ආයිස් ඔයාලට පේනවා ඇති ඇල්ල. අපිට තව එච්චර දුරක් යන්න නැහැ. හම්බෝ ඒක. ආරුසක් නේ තියෙන්නේ. වාව්. ඒක නම් නයිස් ආ. චූටිම චූටි දුරක් තියෙන අපිට යන්න. කට්ටිය වගේක් ගිහිල්ලා ඉන්න. මේක නම් පිස්සුවක්. ඉතින් guys මං හරි ආසාවෙන් හිටියේ බෝඹුරු ඇල්ලට. ෆයිනලි අද ආවා කොහොම හරි. ඔයාලට වෙනදි මාල් ලස්සනයි උඩ. මේ තමයි බෝඹුරු ඇල්ල.
අපි දැන් ඉන්නේ view point එකේ. මෙතන view point දෙකක් තියෙනවා. අපිට පේනවා අතන උඩ කට්ටියක් ඉන්නවා. එතන එක view point එකක් තියෙනවා. අනිත් තැන තමයි දැන් මේ අපි ඉන්නේ. ඔයාලට පේනවා ඇති මාරුසක් තියෙන්නේ මේක. guys දැන් මම මේ යන්නේ අනිත් view point එකට. චුට්ටක් අමාරුයි යන්න. ගල් ටිකක් නගින්න තියෙනවා. wow මේ පැත්තත් මාරම ලස්සනයි. නුවරඑළිය පැත්තේ හරි වැලිමඩ පැත්තේ හරි ඔයාලා ට්‍රැවල් කරන්න යනවා නම් ඔයාලා අනිවාර්යෙන්ම එන්න ඕන තැනක් තමයි මේ බෝබුරු වැල්ල කියලා කියන්නේ. මම අද වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye